ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔයාලා හැමදාම වගේ අදත් සුබුරුදු පරිදි එකතු වෙලා තින්නේ සෙල් ටේප් ටිප්ස් සමගයි. ඉතින් හුඟක් කාලෙකින් තමයි සත දෙකකින් විතර තමයි වීඩියෝ එකක් ගෙන්න යන්නේ. එහෙනම් අපි බලමු අද ගෙන ආපු වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ YouTube කරලා එකෙන් සාර්ථක වෙන්න බැරි වෙච්ච අයට තවත් YouTube වගේම උත්සාහ කරලා බලන්න පුළුවන් සල්ලි හොයන්නත් පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක් ගැන. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකකින් කතා කරමු. वीडियो की इंट्रो එක බලපු හැමෝම දන්නවා මේ විදිහට අපි මොකද්ද කතා කරන්න යන්නේ කියලා. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ රම්බල් කියන්නේ කියලා. ඉතින් මේ රම්බල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම YouTube වගේම තවත් ලයිව් ස්ට්‍රීමින් කරන්න පුළුවන්. ඒ වගේම ෂෝට් වීඩියෝ වගේම තමයි ලොන්ග් වීඩියෝ දාන්න පුළුවන්. YouTube වගේම මුදල් උපයන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඒ වුණාට මේක වීඩියෝ එකක් දාපු ගමන්ම සල්ලි හොයන්න පුළුවන් කියන එක නම් ඒක ඇත්තටම බොරුවක්. මොකද රම්බල් එක විසින් එයාලගේ ක්‍රයිටීරියාස් වගේක් තියෙනවා අපිට සම්පූර්ණ කරන්න. එහෙනම් ඉතින් අපි ඔක්කොටම කලින් ගිහින් බලමු හරියටම රම්බල් එක නැත්තම් YouTube එක වගේමද මේකේ ඉන්ටර්ෆේස් එක ඒ වගේම තමයි ඒක පාවිච්චි කරන්න තියෙන මොනවද තියෙන tools ඒ වගේම තමයි ඒකේ තියෙන criterias මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මේ තියෙන අපේ රම්බල් account එක උඩින් ඔයාලට පේනවා. ඒ උඩ තියෙන YouTube එකේ වගේම කැටගරි කීපයක් ඉතින් live streaming තියෙනවා, short video තියෙනවා, live video තියෙනවා. ඉතින් මේ වගේම long videoත් වගේම තියෙන වීඩියෝ කිහිපයක්ම මේ platform එකේ තියෙන මේක YouTube එකට හා සමානම platform එකක්. ඉතින් මේක තනිකරම ඉන්නේ පිටරට audience එකක්. ඉතින් අපි මේකට වීඩියෝ දානවා නම් සිංහලෙන් වීඩියෝ දාන්න බෑ. මොකද මේකේ සිංහල audience එකක් නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම තමයි මේකට අපිට AI වලින් generate කරගත්ත වීඩියෝ දාන්න පුළුවන්. ඒ වගේම තමයි Q&A තියෙන වීඩියෝ දාන්න පුළුවන්. ඒ වගේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම ලොකු revenue එකක් ගන්න පුළුවන්. මොකද මේකේ animals වීඩියෝ ගොඩක් බලන්න කට්ටිය කැමතියි. ඉතින් මේ තියෙන්නේ අපේ earning tab එකේ. ඉතින් මම මේකට තාම එක වීඩියෝ එකේ දාලා තියෙන දේකින් හින්දා අපිට මොනටයිස් කරගන්න ඕන නම් මෙයාලගේ ක්‍රයිටීරියාස් එක මෙතන පහත පේනවා. මම මේ ඊතලෙන් පෙන්වන්න දන ඔයාලට පේනවා ඇති. ඉතින් එයාලා කියනවා එයාලා ෆලෝවර්ස් 100ක් ගත්තට පස්සේ තමයි එයාලගේ රම්බල් පාර්ට්නර් කෙනෙක් විදිහට අපිව සම්බන්ධ කරගන්න කියලා. ඉතින් මේ කවුරුට කියනවා නම් මේකේ කිසිම කෙනෙක් කිසිම ක්‍රයිටීරියාස් එකක් නැහැ. වීඩියෝ දාපු ගමන් ඩොලර්ස් හොයන්න පුළුවන් කියලා. ඒක අත්‍තරම් බොරුවක්. ඉතින් මෙතන ඔයාලට පේන්නම තියෙනවා රම්බල් එක විසින් ක්‍රයිටීරියාස් එකක් දාලා තිනවා. මේකේ එයාලගේ ෆලෝවර්ස්ලා 100ක් ගන්නකොට මේකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා නෙමෙයි ඉන්නේ. මේකේ තනිකර ෆලෝවර්ස්ලා කියන එක තමයි. ඒකෙන් ඒත් අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා කියන හැඳින්වීමම තමයි යාලා ෆලෝවර්ස්ලා වගේ දෙන්නේ. ඉතින් මේ වෙද්දි 100ක් ගත්තොත් තමයි අපිට යාලගේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් YouTube එකේ වල දන්නවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් සමගින් watch hours පැය 4000ක්. ඉතින් YouTube එකට වඩා සාමාන්‍ය ලේසි ටාස්ක් එකක් තමයි රම්බල් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේන YouTube එක හා සමානමයි යාලගේ revenue tab එක අන්තිම දවස් 7 දවස් 90 ඒ වගේම තමයි 30ට බෙදලා තියෙන්නේ. අපිට සල්ලි කොහොමද ආවේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ යාලගේ revenue tab එක. ඉතින් ඇත්තටම මේක රම්බල් කියන එක ගත්තාම ශ්‍රී ලංකාවට ඉතමත් හොඳ වෙබ්සයිට් එකක් වෙනවා. මොකද මේ තියෙන්නේ හැමෝම ඉන්නේ පිටරට audience මේ දාලා තියෙන පිටරට videos. ඉතින් යාලා ගොඩක් කැමති animal video බලන්න. ඉතින් ලංකාවේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා රම්බල් account එකක් හදලා ඒකෙන් සල්ලි හොයන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම අපි YouTube එකෙන් වගේම තමයි රම්බල් account එකකිනුත් කොහොමද හරියටම සල්ලි හොයන්නේ කියලා තව වීඩියෝ එකකින් කියන. ඒ වගේ තමයි රම්බල් account එක හරියටම ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලාත් අපි තව වීඩියෝ එකක් ගේනවා. එහෙනම් මේ වීඩියෝ වලට වැදගත් කියලා අනිවාර්යයෙන්ම හිතනවා නම් දෙපාරක් හිතන්න ඔබ subscribe කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම කොහොමද මේ YouTube එක වගේම තවත් ඒහා සමාන platform මොනවද ඒ වගේ තමයි criterias අඩු. ඒ කියන්නේ අපි සපුරන්න ඕන criterias අඩු platform වලින් කොහොමද අපි සල්ලි earn කරන්න කියලා අනිවාර්යයෙන්ම අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් මේ වීඩියෝ එක ඔයාලටම ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක් වේවා. අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. අපි SL Tech Tips